එක දවසක් අන්දරේ කාලෙකින් රජතුමාව හිනස්සන්නත් බැරි වුණා නේද කියලා හිත මාලිගාව ඇතුළට ගියා. එතකොටම රජතුමා අන්දරේට කතා කළා. අන්දරේ, ඔයා හරිම කපටි කියලා හැමෝම කියනවා. ඒක මට පෙන්වන්න කියලා රජ්ජුරුව කිව්වා. රජ්ජුරුව අභියෝගයක් දුන්නා. මෙන්න මේ හැම කෑමක්ම ඔයා කන්න ඕන. හැබැයි අතින් නම් අල්ලන්න බෑ. අනේ දෙවියනේ, අතින් අල්ලන්නේ නැතුව කන්නේ කොහොමද? අන්දරේ ටික වෙලාවක් කල්පනා කරලා හයියෙන් hina වුණා. එයාට හොඳ අදහසක් ආවා. අන්දරේ දැන් කෑම කන්න පටන් ගත්තා. එයා කෑම අල්ලන්නේ නැතුව කටින් විතරක්ම කෑම කෑවා. හැබැයි හැම තැනම හලාගෙන. ඒ දිහා බල රජුරු හයින් සිනාසුණා. දැන් තමා මට තේරෙන්නේ අන්දරේ ඔයා හරිම දක්ෂයි කියලා කිව්වා. අන්දරේ රජතුමා දීපු අභියෝගය පහසුවෙන්ම ජයගත්තා. ඉතින් ඊට පස්සේ අන්දරේ හරි උජාරුවෙන් hina වෙවි රජමාලිගාවෙන් එළියට ගියා.